ආයුබෝවන් දුවේ පුතේ. අපි අද කතා කරන්නේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය කියන විභාගයේ පළවෙනි කොටස. කියන්නේ 2023-24 කියන්නේ 25 වර්ෂවල පැවැත් වූ JET එක්සෑම් එකේ පළවෙනි කොටස තමයි අපි අද කතා කරන්නේ. කියන්නේ MCQ ටික. හරි. ඔයාලට මේ පේපර් එකට පැය 3ක කාලයක් හම්බ වෙනවා. ඒ පැය 3ක කාලේ ඔයාලට MCQ එහෙම නැත්නම් ඉදිගහන ප්‍රශ්න 40ක් තියෙනවා. ඊට අමතරව එසේ ප්‍රශ්න 4කට උත්තර ලියන්න ඕනේ. අපි මුලින්ම අද මේකේ තියෙන MCQ ටික කතා කරමු. පළවෙනි ප්‍රශ්නය. පහත උපාංග වලින් පරිගණකයක ප්‍රතිදාන උපාංගයක් පමණක් වන්නේ කුමක්ද? එතකොට මේකේ අහන්නේ මේ දීලා තියෙන උපකරණ වලින් output device එකක්. එහෙම නැත්නම් ප්‍රතිදාන උපාංගයක් පමණක් වන්නේ කුමක්ද කියලා. එතකොට මේ තියෙන උත්තර ගත්තොත් යතුරු පුවරුව, ඒ කියන්නේ කීබෝඩ් එක, මුද්‍රණ යන්ත්‍රය, ඒ කියන්නේ printer එක, මූසිකය කියන්නේ mouse එක, touch pad එක. මෙන්න මේ උපකරණ හතර දීලා තියෙනවා. එතකොට මෙතන අපි බැලුවමට අපිට යතුරු පුවරුව එහෙම නැත්නම් කීබෝඩ් එකයි mouse එකයි මූසිකයයි කියන දෙක input device විදියට ඉවත් කරන්න පුළුවන්. ඊළඟට අපිට ඉතුරු වෙන්නේ printer එකයි කියන්නේ මුද්‍රණ යන්ත්‍රයයි touch pad එකයි. touch pad එක කියන එක ගත්තාම අපිට ඒක input device එකක් විදිහට output device එකක් විදිහටත් ඒ කියන්නේ ආදාන උපාංගයක් විදිහට ප්‍රතිදාන උපාංගයක් කියන වර්ග දෙකටම අපිට මේ touch pad එක කියන එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපිට ප්‍රශ්නේදී අහලා තියෙන්නේ ප්‍රතිදාන උපාංගයක් පමණක් වන්නේ කුමක්ද කියලා. එතකොට අපිට මේකෙන් උත්තරය වෙන්නේ මුද්‍රණ යන්ත්‍රය. දෙවෙනි ප්‍රශ්නය. දත්ත ගබඩා කිරීම හා නශ්‍ය නොවන, කියන්නේ non volatile පරිගණක උපාංගයක් ලෙස භාවිතා කරන්නේ පහත සඳහන් උපාංග වලින් කවරක්ද කියලා අහනවා. ඒතර non volatile කියන්නේ මොකද්ද? අපේ මතකයේ ගත්තාම අපි data store කරන එහෙම නැත්නම් දත්ත ගබඩා කරන ස්ථානවල අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා volatile memory and non volatile memory කියලා. නශ්‍ය මතකය සහ නශ්‍ය නොවන මතකය කියලා. එතකොට මේක කැටගරයිස් වෙන්නේ අපේ කම්පියුටර් එකක් හරි මොකක් හරි ඩිවයිස් එකක් ඔන් කරලා තියෙද්දී හදිසිය විදුලි බිඳ වැටීමක් එහෙම නැත්නම් පවර් කට් එකක් හදිසියේ සිද්ධ වුණොත් අපි අර සේව් නොකරපු දත්ත මැකිලා යනවා නම් අපි ඒවට කියනවා volatile memory එකක් කියලා. ඒ කියන්නේ නශ්‍ය මතකයක් කියලා. ආයේ කම්පියුටර් එක ඔන් වෙද්දී අපි සේව් නොකරපු දේවල් ගබඩා වෙලා නැත්නම් අපි ඒවා කියනවා volatile memory එකක් කියලා. ඒතර non volatile කියන්නේ එහෙම හදිසි බිඳ වැටීම් වලදී අපේ ඒ කියන්නේ ගබඩා කරපු දේවල් ඒවට සහ ගබඩා නොකරපු දේවල් වලට වෙනසක් නොවෙනවා නම් කියන්නේ මතකය මැකිලා නොයනවා නම් අපි ඒවට කියනවා non volatile memory එකක් කියලා. එතකොට මෙතන උපාංග වලින් ගත්තාම අපිට RAM එක සහ දෘඩ තැටි, ඒ කියන්නේ hard disk එක තමයි මේ කැටගරි දෙකට වැටෙන්නේ. එතකොට RAM එක කියන්නේ මෙතනදී අපිට මේ volatile memory එකක් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ විදුලි විසන්ද වීමකින් ආපහු කම්පියුටර් එක ඔන් කරද්දී ඒ ගබඩා කරපු දේවල් නැති වෙනවා RAM එකේදී. ඒ නිසා අපිට මෙතනදී දෘඩ තැටිය තමයි non volatile memory එකක් විදිහට ගන්න පුළුවන්. ආයේ non volatile memory එකක් විදිහට ගන්න පුළුවන් ROM එක. ඒතර RAM ROM කියන දේවල් අයිති වෙන්නේ නශ්‍ය නොවන මතකයට. තුන්වෙනි ප්‍රශ්නය. මෙතනදී අහනවා පහත ඒවෙන් මෘදුකාංගයක් වන්නේ කුමක්ද? මෘදුකාංගයක් කියන්නේ software එකක්. software එකක් වෙන්නේ මේ අතරින් මෙහෙයුම් පද්ධතිය. ඒ කියන්නේ operating system එක අපිට මෘදුකාංගයක් විදිහට ගන්න පුළුවන්. RAM එකක්, මූසිකයක්, ජාල පරිපාලක මේවා software වෙන්නේ නැහැ. හතරවෙනි ප්‍රශ්නය. පරිගණකයක CPU ප්‍රධාන කාර්යය. CPU කියන්නේ control processing unit කියන එක. එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය කියන එක. මෙහිදී CPU එක අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා මිනිස්සුන්ගේ මොළය වගේ කියලා. පැහැදිලිද? ඒතර දැන් අපිට මොළේ නැත්නම් අපිට හිතන්න මේ දේවල් කරන්න බෑනේ මතක තියාගන්න දේවල් මේ හිතන දේවල් අපිට මේ මොළේ නැත්නම් කරන්න බෑ. අන්න ඒ වගේ තමයි පරිගණකයක් CPU එක නැත්තම් කිසි දෙයක් කරගන්න බෑ. එතකොට දත්ත ගබඩා කිරීමට අදාළ දේවල් මෙමරි එකෙන් සිද්ධ වෙනවා. චිත්‍රක පෙන්වීම, අන්තර්ජාල සම්බන්ධතාවය මේ කියන දේවල් CPU එකෙන් සිද්ධ වෙන කාර්යයක් නෙමෙයි. හැබැයි උපදෙස් ක්‍රියාත්මක කිරීම. අන්න ඒක තමයි CPU එකේ ප්‍රධාන කාර්යය. උදාහරණයක් විදිහට කිව්වොත් අපි mouse එකෙන් බටන් එකක් ක්ලික් කරොත් එහෙම නැත්නම් keyboard එකෙන් අකුරු ප්‍රෙස් කරොත් ඒතර ඒවට අදාළ උපදෙස් ක්‍රියාත්මක වෙන්නේ මේ CPU එක හරහා.
ඒ නිසා පරිගණකයේ ප්‍රධාන කාර්යය තමයි උපදෙස් ක්‍රියාත්මක කිරීම. ප්‍රශ්න අංක 5. HTML යන කෙටි යෙදුමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔයාලා දැනටම දන්නවා HTML කියන එකේ ස්ටෑන්ඩඩ් එක තමයි Hypertext Markup Language. Hyperlink and text markup language කියන එක තමයි HTML කියන එකේ දිගු නම. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ මේකට Hypertext Markup Language. ඒ කියන්නේ එක තමයි මේකට උත්තරේ වෙන්නේ. ඒතර මෙතන තියෙනවා Hone Tool Markup Language, Hyperlink and Text Markup Language, Hyperlink Tool Markup Language. මේවා නෙමෙයි මේකට උත්තරේ වෙන්නේ. එක Hypertext Markup Language කියන එක තමයි මේකට උත්තරේ වෙන්නේ. 6. ඕනෑම පරිගණක ජාලයකට සම්බන්ධ වීමට පරිගණකය භාවිතා කරන්නේ පහත සඳහන් උපාංග වලින් කුමක්ද කියලා අහනවා. එතකොට ඔයාලා දන්නවා මුද්‍රණ යන්ත්‍රය අපිට වැඩක් වෙන්නේ නැහැ ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්න. ස්කැනර් එක අපිට අවශ්‍ය වෙන්නේත් නැහැ. යතුරු පුවරුව අපිට අවශ්‍ය වෙන්නේත් නැහැ. එතකොට මෙතනින් අපිට අවශ්‍ය වෙන්නේ ජාල අතුරු මුහුණත් පත NIC. හරිද? මෙතනදී ඔයාලට තවත් දෙයක් තියෙනවා මට කියන්න. දැන් හිතන්නකෝ මේ වගේ ඔයාලට MCQ ප්‍රශ්නයක් ආවහම ඔයාලා මේකට උත්තරේ දන්නේ නැහැ කියලා. දැන් කෙනෙක් ඇත්තටම කෙලින්ම අහුවොත් මේකට සම්බන්ධ වෙන ඩිවයිස් එක මොකක්ද කියලා ඔයාලා දන්නේ නැහැ. හැබැයි ඔයාලට දීලා තියෙන උත්තර වලින් ඔයාලට ගෙස් කරන්න පුළුවන්. ඔයාලා printer එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා, මුද්‍රණ යන්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. ඒතර keyboard එක කියන්නේ දන්නවා, scanner එක කියන්නේ මොකක්ද දන්නවා. ඒතර ඔයාලා දන්නවා ඔය තුනේ ඔයාලට ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ලබා ගන්න බැහැ කියලා. එතකොට ඔයාලට අනිවාර්යෙන් ඒකට උත්තරේ වෙන්නේ 3. ඒ නිසා අර ඔයාලා ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැත්නම් ඒක ස්කිප් කරලා යන්න එපා. තියෙන අනිත් උත්තර බලලා අදහසක් ගන්න බලන්න. අනිත් ටිප් එක තමයි දැන් මෙතන ඔයාලට දීලා තියෙන පරිගණක ජාලයකට සම්බන්ධ වීමටනේ. ඒතර බලන්න මේ අපිට ආපු උත්තරේ. කියන්නේ ජාල අතුරු මුහුණත් පත NIC. ජාල කියලා උත්තරෙත් තියෙනවා. අන්න ඒ වගේ ටිප්ස් පොඩ්ඩක් බලන්න ඔයාලා. හොඳද? හරි. ඊළඟට 7. පහත ඒවයින් ක්‍රමලේඛන භාෂාවක් වන්නේ කුමක්ද? ක්‍රමලේඛන භාෂාවක් කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. ඒ කියන්නේ ඔයාලට කෝඩ් කරන්න වගේ. එතකොට මේකට ඔයාලා මේ Excel ගන්නෙත් නෑ කෝඩ් කරන්න, HTML ගන්න ඔයාලා වෙබ්සයිට් හදන්න. එතකොට XML කියන්නේත් ඒ වගේ එකක්. ඉතින් මෙන්න මෙතන Pascal කියන එක තමයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. එහෙම නැත්නම් ක්‍රමලේඛන භාෂාවක් වෙන්නේ. 8. මෙහෙයුම් පද්ධතියක මූලික කාර්ය කුමක්ද? ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එකක ප්‍රධාන කාර්යය මොකද්ද කියලා තමයි අහන්නේ. එතකොට මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යය වෙන්නේ පරිගණක දෘඩාංග සහ මෘදුකාංග කළමනාකරණය කිරීම. ඒ කියන්නේ උත්තරේ අංක 2. හරි. අපි ඊළඟ ප්‍රශ්න වලට යමු. ප්‍රශ්න අංක 9. පහත සඳහන් ඒවා අතුරින් මෙහෙයුම් පද්ධතියක් වන්නේ කුමක්ද කියලා අහනවා. ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එකක් වෙන්නේ මොකක්ද කියලා අහනවා. එතන මෙතන දීලා තියෙනවා Excel, Word, Linux, Google Chrome. එතන මෙහෙයුම් පද්ධතියක් වෙන්නේ මෙතනින් Linux එක. අංක 3. Windows, Mac, Linux, Ubuntu, Kali Linux මෙන්න මේවා තමයි ඔපරේටින් සිස්ටම් වලට උදාහරණ. එතකොට Excel, Word, Google Chrome මේවා කියන්නේ ඇප්ලිකේෂන් software කියන ඒවා. හරිද? ඒ නිසා මෙතනින් මෙහෙයුම් පද්ධතියකට උදාහරණය වෙන්නේ අංක 3 Linux. ඊළඟට 10. පහත ඒවා අතරින් අන්තර්ජාල අතිරික්සුවක් වන්නේ කුමක්ද? ඒ කියන්නේ වෙබ් අතිරික්සුවක්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකට අපිට සම්බන්ධ වෙන්න. එතකොට වෙබ් එකට සම්බන්ධ වෙන්න නැත්නම් අන්තර්ජාලයත් එක්ක අපිට සම්බන්ධ වෙන්න මෙතනින් Google Chrome. සමහර වෙලාවට ඔය වගේ තැනකට Edge එක, Firefox මේ වගේ ඒවත් අපිට වෙබ් අතිරික්ස විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට මේ වගේ අනුව අපිට උත්තරේ අංක 4 Google Chrome. 11. පහත ගොනු දිගු වලින් කවරක් ශ්‍රව්‍ය ගොනු ඔඩියෝ ෆයිල් ආචාර්ය කිරීම සඳහා භාවිතා කරන්නේද? මේකේ අහන්නේ මේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක මොකක්ද කියලා. එතකොට ඔයාලා කොහොමද දන්නවා සින්දුවක් වගේ දෙයක් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්තොත් අගට MP3 කියලා එනවා. අන්න ඒක තමයි මේ අහන්නේ. එතකොට 11ට වෙන්නේ උත්තරේ 2. එතකොට මේ මොනවද අනිත් ඒවා? එතකොට ටෙක්ස්ට් එකක් ගන්න අපි නෝට්පෑඩ් එකක
මොනවා හරි ටයිප් කරලා ඒක සේව් කරොත් අන්න එතන වැටෙන්නේ txt කියලා. එතකොට docx වැටෙන්නේ word file එක. ms word එකේ මොනවා හරි ඔයාලා සේව් කරන්න ගියාම එතන file extension එක තමයි docx. එතකොට PDF එකක් කියන්නේ ඔය නිකන් PDF format එකෙන් මොනවා හරි ඔයාලා සේව් කරන්නේ. අන්න එතකොට document එකකට අන්න ඒවට තමයි PDF කියලා එන්නේ. පැහැදිලිද? හරි. 12. වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා මූලික වන්නේ පහත සඳහන් කුමන භාෂාවද? එතකොට අපි කලිනුත් කතා කරා වෙබ් එකක් හදන්නේ අපි යූස් කරන්නේ HTML කියන එක, hypertext markup language කියන එක. එතකොට මේකට උත්තරේ වෙන්නේ අංක 3. 13. වෙබ් අඩවියකට පිවිසීම සඳහා පරිශීලකයෙකු භාවිතා කරන්නේ පහත මෘදුකාංග අතුරින් කුමන මෘදුකාංගයකද? එතකොට අපි ඉස්සෙල්ලා ප්‍රශ්නේදීත් කතා කරා මීට කලින් එකකත් වෙබ් අතිරික්ෂ තමයි අපි පාවිච්චි කරන්නේ ඉන්ටර්නෙට් එකකට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් වෙබ් එකකට වෙබ්සයිට් එකකට යන්න අපි පාවිච්චි කරන්නේ මොකද්ද? වෙබ් අතිරික්ෂුවක්. එතකොට අපේ මෙන්න මෙතන කලින් ප්‍රශ්නයකදී අපෙන් අහලා තිබ්බා මේ තියෙන්නේ 10 වෙනි ප්‍රශ්නේ බලන්න අන්තර්ජාල අතිරික්ෂුවක් වෙන්නේ කොහොමද කියලා. ඒතර අපි ඒකට කිව්වේ Google Chrome. අන්නේ ඒ ප්‍රශ්නේම අනිත් පැත්ත තමයි මේ අහලා තියෙන්නේ. ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්න අපි පාවිච්චි කරන මෘදුකාංගය මොකක්ද කියලා. ඒතර මෘදුකාංගය තමයි වෙබ් අතිරික්ෂුව. හරිද? ඒතර වෙබ් අතිරික්ෂුවට උදාහරණයක් තමයි Google Chrome. පැහැදිලිද? හරි. අංක 14. දත්ත ගුප්ත කේතනය, ඒ කියන්නේ එන්ක්‍රිප්ෂන් ප්‍රධාන අරමුණ කුමක්ද? අපි data encryption කරන එකේ ප්‍රධාන අරමුණ තමයි දත්ත ආරක්ෂා කර ගැනීම. අංක 3. ඒ කියන්නේ අපි යවන මැසේජ් එක එන්ක්‍රිප්ට් කරනවා කියන්නේ මොකද්ද? වෙන පිටින් ඉන්න හැකර් කෙනෙකුට එහෙම නැත්නම් third party එකකට identify කරගන්න බැරි වෙන්න, ඒ කියන්නේ අඳුන ගන්න බැරි වෙන්න තමයි අපි මැසේජ් එක යවන්නේ. අන්න ඒක තමයි data encryption කරනවා කියන්නේ. ඇයි අපි වෙනස් කරලා යවන්නේ? අපේ දත්ත ටික ආරක්ෂා කරගන්න. ඒතර encryption කරන එකේ ප්‍රධාන අරමුණ තමයි දත්ත ආරක්ෂා කිරීම. අංක 15. IP ලිපිනයක මූලික අරමුණ කුමක්ද? IP ලිපිනයක මූලික අරමුණ වෙන්නේ අන්තර් පරිගණක ජාලයක උපාංග හඳුනා ගන්න එක. පැහැදිලිද? උපාංග හඳුනා ගන්න. එතකොට මේක නිකන් හරියට අර මේ ගෙදරක ඇඩ්‍රස් එක වගේ. ඔයාලගේ දැන් ගෙදර ලියුම් එනවනේ. ඒ ලියුම් එන මේ ඇඩ්‍රස් එක බේස් කරගෙනනේ. අන්න ඒ වගේ. IP ලිපිනයක් කියන්නේ ගෙදර ඇඩ්‍රස් එක වගේ. එතකොට 15ට උත්තරේ අංක 1. 16. පැතුරුම් පතක සූත්‍රයක් ආරම්භ කිරීමට භාවිතා කරනු ලබන පිළිගැදී ඇති සංකේත මොනවද කියලා අහනවා. බලන්න පුතේ මෙතන මම ඔයාලට රූප සටහනක් දීලා තිනවා image 1 කියලා. එතකොට එතන ඔයාලට පේනවා 7 කියන ඉලක්කම කෙලින් තියෙනවා total එක සමානයි sum කියලා. එතකොට Excel එකක මේ පැතුරුම් පතක් කියලා කියන්නේ Excel කියන එක. ඒක මොකක් හරි සූත්‍රයක්. එහෙම නැත්නම් ෆෝමියුලා එකක් පටන් ගන්න මුලින්ම අපි දාන්නේ සමාන ලකුණ. ඔයාලට මේ image 1 කියන එක පැහැදිලිව පේනවා. එතකොට 16 ට උත්තරේ වෙන්නේ අංක 2. 17 17ට පැතුරුම් පතකය කියන Excel එකක කුමන ශ්‍රිතයක් කෝෂ පරාසයේ ඉහළ මගය සොයා ගනීද? ඉහළ මගය කියන්නේ මොකද්ද? maximum number එක. ඒතර maximum කියන්නේ අපිට කියන්නේ ඉහළ මගය කියන්නේ maximum කියන එක. ඒතකොට ඒකට අදාළ ශ්‍රිතය එහෙම නැත්නම් ෆෝමියුලා එක අපි පටන් ගන්නේ max කියලා. ඒ කියන්නේ අංක 3. ඔයාලට කියලා හිතන්නකො අඩු මගය හොයනවා කියලා. අඩු මගය නම් minimum. ඒ කියන්නේ mean කියන එක. මොකක් හරි එකක කෝෂ පරාසයක්, ඒ කියන්නේ පරාසයෙන් ඇවරේජ් එක වගේ. අන්න එතකොට ඇවරේජ්. සම් කියන්නේ එකතුවක්. එකතුවනේ ටෝටල් එක නේද ගන්නවා. එතකොට ඒකට අපි යූස් කරන්නේ සම් කියලා. එතකොට මෙතනදී අපිට අහන්නේ ඉහළ මගය. ඒ කියන්නේ මැක්සිමම් නම්බර් එක. එතකොට මේකට උත්තරේ අංක 3. 18. කාලය සමග ප්‍රවණතා පෙන්වීමේදී පැතුරුම් පතක භාවිතා කළ හැකි හොඳම පස්තාර වර්ගය කුමක්ද? හොඳම පස්තාර වර්ගය. කාලයත් එක්ක අපිට ඒකේ ප්‍රවණතාවය වර්ධනය වෙලා තියෙන ආකාරය අපිට බලා ගන්න හොඳම පස්තාරය තමයි පුතේ ලයින් chart එක. එහෙම නැත්නම් රේඛා පස්තාරය කියලා කියනවා. ඒතර 18ට උත්තරේ අංක
2 මම ඔයාලට image 2 කියන එකෙන් දාලා තියෙන line chart එක. ඔයාලට ඒතර පැහැදිලිව පේනවා මේ අවුරුද්දේ කොච්චරක්ද ඊළඟ අවුරුද්දේ කොච්චරක්ද කියන එක පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඔය image 2 කියන එකේ තියෙන line ප්‍රස්තාරය line chart එක. ඒතර ඒකට උත්තරේ අංක 2. 19. පැතුරුම් පතක වළං කෝෂ පරාශය යොමු වන්නේ පහත සඳහන් කවරක්ද? කෝෂ පරාශය කියන්නේ සෙල් රේන්ජ් එක. ඒක පුතේ අපිට පැහැදිලිව දාන්න හරි බලන්න ඉමේජ් 1 කියන එකේ ඔයාලට මම අර රතු පාට කොටුවක් ඇඳලා තියෙන්නේ. ඒකේ තියෙනවා B3යි 32යි B6. අන්න ඒ දාලා තියෙන කෝෂ පරාශය. එතකොට අනිවාර්යයෙන්ම Excel එකක කෝෂ පරාශය දානවා නම් ඉංග්‍රීසි නම්බර් ඉංග්‍රීසි ලෙටර් එකක් ඒකට අදාළ නම්බර් එක 32ක් ආයි ලෙටර් එකක් ආයි නම්බර් එකක්. ඔන්න ඔය ෆෝමියුලා එකට තමයි සෙල් රේන්ජ් එකක් එහෙම නැත්නම් කෝෂ පරාසයක් තියෙන්නේ. එතකොට 19ට උත්තරේ වෙන්නේ අංක 2. 20. ජාල සම්බන්ධ කලාප පරල එහෙම නැත්නම් අපි කියනවා බෑන්ඩ්විඩ්ත් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? බෑන්ඩ්විඩ්ත් එකක් කියන්නේ මොකක්ද? යම් කාල ඒකකයක් තුළ ජාලය හරහා සම්ප්‍රේෂණය කළ හැකි දත්ත ප්‍රමාණය තමයි පුතේ අපි කලාප පළල කියලා කියන්නේ. හරිද? 21. ගිනි පවුරක ෆයර්වෝල් ප්‍රධාන කාර්යය කුමක්ද? ෆයර්වෝල් එකක් අපි පාවිච්චි කරන්නේ මොකද්ද? ජාල පිටත හා ජාලය තුල පැමිණෙන දත්ත ප්‍රමාණය එහෙම නැත්නම් ට්‍රැෆික් නිරීක්ෂණය කරන්න තමයි අපි ෆයර්වෝල් එකක් පාවිච්චි කරන්නේ. ඒතර 21ට උත්තරය අංක 2. 21ට උත්තරය අංක 2. 22. දත්ත සම්පාදකයක ඇති වගුවක ප්‍රධාන යතුර යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මොකද පුතේ මේ දත්ත සම්පාදකයක් කියන්නේ? දත්ත සම්පාදකයක් කියන්නේ ඩේටාබේස් එකක්. ඒතර මේ ඩේටාබේස් එකක එහෙම නැත්නම් දත්ත සම්පාදකයක තියෙන ටේබල් එකක ප්‍රාථමික යතුර කියන්නේ මොකක්ද? ප්‍රයිමරි කී එක. ඒ ප්‍රයිමරි කී එක යොදාගන්නේ මොකටද කියලා අහනවා. එතකොට අපි ප්‍රයිමරි කී එකක් යොදාගන්නේ මොකටද? රෙකෝඩය සඳහා අනන්‍ය හඳුනා ගැනීමකි. ඒ කියන්නේ 22ට උත්තරේ අංක 1. ඔයාලා බලන්න ඔය ඉමේජ් 3 කියන එක. ඒකේ තියෙනවා ස්ටුඩන්ට් ID පළවෙනි කොලම් එක. ඒකේ ස්ටුඩන්ට් ID ටිකේ තියෙනවා 101, 102, 103, 104, 105 කියලා. ඒතර ඔයාලට අන්න ඒක තමයි පුතේ ප්‍රයිමරි කී. දැන් ඔය අපි දෙවෙනි පේලිය ගත්තොත් ජෝන් කියන ස්ටුඩන්ට්ගේ ස්ටුඩන්ට් ID එක තමයි 102 කියන එක. එතකොට පුතේ ආයෙ 102 කියන එක මේ පන්තියේ කාටවත් තියෙන්න බෑ. 102 කියන එක තියෙන්න පුළුවන් ජෝන්ට විතරයි. හරිද? අන්න ඒක තමයි ප්‍රයිමරි කී එක කියන්නේ. ඒ අනන්‍යතාවය හඳුනා ගන්න. අපි ජෝන්ව හඳුනාගන්නේ මොකෙන්ද? 102 කියන ID එකෙන්. දැන් ඔයාලටත් තියෙනවනේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක්. අන්න ඒක තමයි ප්‍රයිමරි කී එක. මොකද අපි ප්‍රයිමරි කී එකක් පාවිච්චි කරන්නේ? අපේ පන්තියේ ඉන්න පුළුවන් එකම නමින් ළමයි දෙන්නේ. සඳුනිලා දෙන්නෙක් ඉන්න පුළුවන්. හරිද? අවිෂ්කල දෙන්නෙක් ඉන්න පුළුවන්. එතකොට අපිට නමෙන් හඳුනා ගන්න බෑ. ඒ නිසා අපි යාලට නම්බර් එකක් දෙනවා. රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක්, ස්ටුඩන්ට් ID එක. අන්න ඒ දෙන්නේ යුනික් වැලියු එකක් විදිහට. කියන්නේ ඒක අනන්‍යයි. ඒතර ප්‍රයිමරි කී එකක් අපි පාවිච්චි කරන්නේ රෙකෝඩයක් සඳහා අනන්‍යතාවය හඳුනා ගන්න. ඒතර ඒකට උත්තරය අංක 2.